Hi guys, ඔන්න ඉතින් අපි අද ෆෙරි එකේ යන්න තමයි යන්නේ. මෙහෙ තියෙනවා ලස්සන අයිලන්ඩ් එකක්, ඊසොලා එකක්. so ඒ අයිලන්ඩ් එක බලන්න තමයි අපි ෆෙරි එකේ යන්නේ. දැන් ටිකට් එක අරගෙන එහෙනම් කියලා පෙන්නන්නම් කොහොමද තියෙන්නේ. අපි ඇත්තටම අද අවුවදියයි කියලා but අවුව නෑ very gloomy day but it's okay කොහමරි අපි අයිලන්ඩ් එකට යන්නයි ඉන්නේ යුරෝපයේ තියෙන වැවක් මැද තියෙන ලොකුම අයිලන්ඩ් එකට තමයි අපි දැන් යන්නේ ඉන්නේ so we'll see අපිට first අපිට ferry එකට යන්න ඕනේ then after that we'll do our best. So guys, we are on the way to the biggest lake island. I'm excited. So අපිට ferry එකට එක්කෙනෙක්ට යුරෝ 3ක් වගේ තමයි one way ගියේ. So both the ways it's like 6 euros එක්කෙනෙක්ට both the ways. And ලොකු distance එකක් නෑ අපිට 15 to 20 minutes වලින් වගේ යන්න පුළුවන් ඉක්මනින්ම. of course lake shore එකේ ඉඳලත් අපිට island එක පේනවා. ලොකු distance එකක් නෑ. මාරම ලස්සන මේ ferry journey එක. I'm so excited guys. Ciao, grazie. තියෙන පොඩි අයිලන්ඩ් එකකට කියන්නේ මොන්ටේ ඊසොලා කියලා. so එතනට තමයි අපි ඇවිල්ලා ඉන්නේ guys. so අපි බලමු. මෙතන බයික් එක ගේන්න බෑ කියලා කිව්වා. අපි try කරා but මේ දවස් ටිකේ බයික්ස් peak season එක නිසා බයික්ස් දෙන්නේ නැහැ කියලා. so අපි බලමු. ඇවිදිලා හරි මොනවාද මේ හරිය තියෙන කවර් කරන්න පුළුවන් දේවල්. ෆිෂර්මන්ස් ලගේ ගොඩක් ෆිෂිංగ్ විලේජස් ඒ වගේ තියෙනවා. so අපි ඉතින් ඉස්සරහට බලමු කොහොමද අපි ඒව කවර් කරන්නේ, මොනවාද මෙතන කරන්න තියෙන දේවල් කියලා guys.
මාර ලස්සන කියවට් ස්පොට්ස් ටිකක් තියෙන අයිලන්ඩ එකක්. ඒ වගේම මෙතන මේන්ෂන් කරලා තිබ්බේ මේ අයිලන්ඩ් එකටම ආවේනිකම තියෙන ෆිෂ් වර්ග ෆිෂ් ස්පීසිස්. මොකද ෆිෂරී තමයි මෙගලන්ගේ මේන් ජොබ් එක මේ අයිලන්ඩ් එක ඉන්න මිනිස්සුන්ගේ. ඊට අමතරව රෙස්ටෝරන්ස් ඇන් ටුවරිසම් තමයි මෙයින්ම රස්සාාව විදියට මේ නොකියුපේෂන් විදියට තියෙන්නේ මේ අයිලන්ඩ් එක. ඇන් මෙතන ලොකු පොපියුලේෂන් එකක් නෙමෙයි 2000ක වගේ මිනිස්සු ටිකක් තමයි ඉන්නේ ඇන් ෆෙරි එකින්ම තමයි ඒගොල්ලන්ට මේන් ලෑන්ඩ් එකට ට්‍රාන්ස්පෝර්ටේෂන් කරගන්න වෙන්නේ. මොකද වෙන කිසිම මාර්ගයක් නෑ මෙතනට එන්න. ඇන් මේ අයිලන්ඩ් එකෙත් ගොඩක්ම බයිසිකල්ස් ටුක්ස් මම දැක්කා අපේ ලංකාවේ වගේ ටුක්ස් ටිකක් බයික්ස් මෝට බයිසිකල්ස් ඒ වගේ ට්‍රන්ස්පෝර්ටේෂන්ස් තමයි ගොඩක්ම තියෙන්නේ ඇන් මෙහි කාර් ඒ වගේ දේවල් ගොඩක්ම අඩුයි දකින්නම හම්බුනේ නෑ අපිට. මේ අයිලන්ඩ් එකේ ඩ්‍රයි ෆිෂ් කරන තැන්ක් එකකුත් අපිට හම්බුණා. ඉතිං ඔෆ්කෝස් මං කලින් කිව වගේ මේක ෆිෂරීස් අයිලන්ස් ෆිෂරීස් විලේජස් එන්න තියෙන අයිලන්ඩ් එකක්. ඒ වගේම මෙහි ගොඩක් ප්‍රසිද්ධයිලු ඩ්‍රයි ෆිෂ් කරන එක ඇන් ෆිෂ් ඔයිල් ඒවත් මෙහි ප්‍රසව් කරනවලු. ඒකත් ගොඩක් මේ අයිලන්ඩ් එකේ ප්‍රසිද්ධයි. අපි ඉතින් මේ අයිලන්ඩ් එකේ පැයක් වගේ තමයි හිටියේ just 1 hour වගේ අපි ඉතින් ඇවිද just exploring just walking around මොකද අපි ලොකුවට ප්ලෑන් කරගෙන මොකුත් ආවේ නෑ and it was so calm and peaceful හරිම සිම්පල් ලයිෆ් ස්ටයිල් එකක් තමයි මේ මිනිස්සුන්ටත් තිබ්බේ. අපි දැක්කා නැරෝ ස්ට්‍රීට්ස් ඇන් චුටි ගෙවල් මාරම ලස්සනයි ඉස්සරහම ලේක් එක ඒගොල්ලන්ගේ බෝට් එක පාක් කරලා ඒ වගේ හරිම සිම්පල් ලයිෆ් ස්ටයිල් එකක් තමයි අපි දැක්කේ. දැන් ෆිෂරීස් වලින් ඒගොල්ලන්ගේ මේන් ඉන්කම් එක and apart from them ඒගොල්ලන් අත්වැඩවලින් එක දේවල් කරලා ඒ වගේ දේවල් අපි මේ අයිලන්ඩ් එකේ ගොඩක් දැක්කා. ගොඩාක්ම සිම්පල් ලයිෆ් ස්ටයිල් එකක් තමයි අපිට එතන දකින්න හම්බුනේ.
It was so relaxing guys. අපිට ටයිම් එක ගිය එකත් තේරුණේ නැහැ. ඇත්තටම ලස්සන lake front views and full of mountain covered and ඉතින් අපි ඩාක්ස් කුරුල්ලු එහෙම ගොඩක් දැක්කා. ඉතින් අපි ඒ views enjoy කර කර එහෙමම අපිට ටයිම් එක ගියා. අපි ප්ලෑන් කරලා නෙමෙයි ආවේ. ඒ වුණාට සමහර වෙලාවට unplanned things really worth. So it was so lovely, beautiful day we spent at this big island on Europe. ඒ වගේම අපේ මොන්තේ ඉසුලා ඉඳලා තව අයිලන්ඩ් එකක් අපිට පේනවා. ඒක තමයි ඊසලා පවුලා. මේක ප්‍රයිවට් අයිලන්ඩ් එකක්. මේක අපි කාටවත්ම එන්ටර් වෙන්න බෑ. පබ්ලික් වලට ඕපන් නෑ. and ප්‍රයිවට් ෆැමිලි එකට ඕන් වෙන්නේ මේ අයිලන්ඩ් එකයි ඒකේ තියෙන විලා එකයි. හරිම ලස්සනයි ෆෙයරි ටේල් එකක් වගේ නේද? but unfortunately අපිට ඉතින් දුර ඉඳලා තමයි ඒ ලස්සන බලන්න වුණේ. Honestly, this was such a hidden underrated place වලින් එකක්. මොකද ඇත්තටම මෙතන මාර්ම ලස්සනයි slow lifestyle and reset වෙන්න පුළුවන් lovely place එකක්. ඉතින් අපිට දැන් ෆෙරි එකට යන්න ටයිම් එක හරි අපි ෆෙරි එක එනකම් බලන් හිටියා. So it was really nice to get a break from the busy schedules and ඔගලඟුත් ලාගුදී ඊසයෝ or lake ඊසයෝ එනවා නම් අනිවාර්යෙන්ම මොන්තේ ඊසලා එක මිස් කරන්න එපා. ඇත්තටම ලස්සන place එකක්. and so අපි දැන් ෆෙරි එකේ නැගලා show එකට යනවා. and එතනත් තව ලස්සන ස්පොට් එකක් තියෙනවා ඔයගලන්ට පෙන්වන්න ලේක් ඊසෝ එකේම. ඇත්තටම ලේක් ඊසෝ කියන්නේ ගොඩාක්ම ලස්සන villages තියෙන beautiful lake එකක්. ගොඩක් underrated. So I will see y'all on the next video. Thank you so much for watching us.